කවුද? කවුද? තිලෝක මම හොඳටම බය වුණා. ඔයා හරි නරකයි තිලෝක. විහිළුවක් කළේ මොකද අනේ වීම බය වෙලා තියෙන්නේ. මං වාගේ ගේට් එකේ බෙල් එක ගැහුවා. ඒත් කිසි මාසයක් නැහැ. ඊට පස්සේ මම බය වුණා වර මොකක්ද කරදරයක්ද දන්නේ නැහැ කියලා. පස්සේ මම පොඩි ජම්ප් එකක් දැම්මා තාප්පේ. හරි නරකයි ඔයා. කොහොමද එනවද ගෙවල් වලට? ආ? මම හොඳටම බය වුණා. කෝල් කළා බබා. වයි ෆෝන් එක ඔෆ් බලන්න. හරි හරි. දැන් ඒ වගේම වැඩක් නැහැ. ඔයා ආවනේ. ඒකයි වැදගත්. මන් දන්නවා තිලෝක. ඔයා මගේ පිටිපස්සෙන් මගේ ඕනම ප්‍රශ්නයකට ඉන්නවා කියලා. අම්මා නැහැ තිලෝක. ගෙදර කවුරුත්ම නැහැ. මං හරිම බයෙන් හිටියේ. එන්න මම යනවා. මේ ඒකනේ දැන් ඔයාලට මෙතන ප්‍රශ්න තියෙද්දි ඇයි අම්මා ගෙදර තනියෙන් දාලා ගියේ? මටත් ඒක හිතා ගන්න බෑ තිලෝක. මේ ළඟදී දැන් අම්මා ගොඩක් වෙනස්. මේකත් එහෙමයි. අනිත් එක අම්මට රත්නපුර ස්ටේට් එකට යන්න ඕනේ කියලාම දෙයක් නැහැ. එහෙම මොකක් හරි අර්ජන්ට් කේස් එකක් තියෙනවා නම් මට ඉන්ෆෝම් කරනවා. මාරෙන්නේ. ඔයාව මෙහෙම තනියෙන් දාලා යන්නත් බෑ. මොකද ඔයාගේ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම වගේ මං විතරයි දන්නේ. මං කියන්නේ මේ ඔයාගේ ඇතුළට ලොක් කරගෙන ඉන්න. හරිද? මං එළියට වෙලා ඉන්නම්. මං 100 කෝල් එකක් දෙන්නම් මට දෙන්න වෙන්නේ නැහැ කියලා. ලොක් කරන්න. කරන්න. ඔයා දැන් හරි ෆෝවර්ඩ් නේ. ඉස්සර ඉතින් මම මෙපේ දෙයක් කියන්. ඒකට දැන් මටත් වඩා ගොඩක් ෆෝවර්ඩ්. I like it. හැබැයි මට තේරෙන්නේ නැත්තේ ඔයා මොකද මේ එළියට වෙලා ඉන්න හදන්නේ කියලා. මට කියන්නේ ඔයා එළියෙන් තියලා ඇතුළට වෙලා ඉන්න කියලාද? පිස්සුවෙතු ඉන්නනේ. එන්න මෙච්චර ලොකු ගෑස් තියාගෙන මට ඔය එළිය තියන්න බෑ. එන්න. මේ තරුණ ගෑනු ළමයෙක් ඉන්න ගෙදරක කොල්ලෙක් ඇවිල්ලා ඉන්න හොඳ නැහැ කවුරු නැති වෙලාවෙ. හරිද? ඒක ඔයාටයි හොඳ නැත්තේ. මං ඒකින්ද එළියෙන් ඉන්න. මොකද? ඒක මොන පන්නති ලෝක ඇඟට වහනවද? නෑ නෑ එහෙම නෙමෙයි. එහෙම හොඳ නෑ. අනේ මේ ඔයා ඔය කියන ලෝකයෙන් නෑනේ මාව බලා ගන්න. අපේ හිත් පිරිසිදු වෙනන් එච්චරයි වැදගත්. කොකෝ මේ යම් යම්. අකිල. චාව්.